සුබ උදෑසනක් සියලු දෙනාටම පළමු ඊයේ දවසේ අත වශයෙන් රනිල් වික්‍රමසිංහ අටවන ජනාධිපතිතුමා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් එතුමා ප්‍රකාශයක් නිකුත් කළා. විශේෂයෙන් එතුමා සඳහන් කළේ එතුමා සාක්ෂිකරුවෙකු හැටියට සහභාගී වුණු බවත් එතුමාට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1987 පළාත් සභා ක්‍රමයේ ස්ථාපිත වීමත් සමග එහෙම නැත්නම් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග රටේ ඇති වුණු බරපතල ඛේදජනක තත්ත්වය පාලනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය මගින් කැබිනට් මණ්ඩලයට සම්පූර්ණ වගකීමත් පැවරීමෙන් ඒ ආරම්භ වුණු බව එතුමා සඳහන් කළා. මා පසුව දැක්කා අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා මේ කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිතුමාට ප්‍රතික්ෂේප කිරීමට බැරි බවත් එම කොමිෂන් සභා වාර්තාව එතුමා පිළිගන්නා බවත් මම හිතන්නේ කල්පනාවෙන් අපි සියලු දේශපාලන පක්ෂවල අය ක්‍රියා කළ යුතු තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තහම මේ කොමිෂන් සභා වාර්තාවේ උපුටා ගැනීම බැලුවොත් 1971 අප්‍රේල් කරල්ල 1987 88 89 වකවානුවේ සිදුවීම් මාලාව පිළිබඳ විශේෂ විග්‍රහයක් මේ පිටු 100 ගණනක සටහන් වී තිබෙනවා. දැන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කල්පනාවෙන් ක්‍රියා කළ යුතු තිබෙනවා. මෙවන් තත්වයන් අපේ සමාජයට පුරුදු පුහුණු කළේ පළමු 1971 මේ තත්ත්වය පුරුදු පුහුණු කළා. 1971 පොලිසිවල තිබිච්ච අභ්‍යායුධ උදුරා ගැනීම සිද්ධ වුණා. නිවාසවල තිබිච්ච අභ්‍යායුධ උදුරා ගැනීම සිද්ධ වුණා. බැංකු කැඩීම් සිද්ධ වුණා. මුදල් එකතු කිරීම සිද්ධ වුණා. කැරැල්ලකට අවශ්‍ය පෙරහුරුව සිදු වෙමින් අපේ සමාජයට අනවශ්‍ය ඉතිහාසයේ පළවෙනි වතාවට මෙවැනි පසුබිමක් ඇති කිරීම සිදු වුණා. එහි ඊළඟ ප්‍රතිඵලය හැටියට 1987 88 89 වකවානුව තුල නැවතත් අවියායුධ සමාජයක් ශ්‍රී ලංකාවේ සමාජය තුල ආරම්භ කිරීමට පුරෝගාමීත්වය ලබා දීම සඳහා ක්‍රියා කළා. මේ තත්ත්වයම උතුරු නැගෙනහිරත් LTT සංවිධානය විසින් සියලු දේශපාලන පක්ෂ මර්ධනය කිරීම සිදු කරා. උදාහරණයක් හැටියට කල්පනා කරලා බැලුවාම බොහෝ ද්‍රවිඩ දේශපාලන නායකයින් ඝාතනය සිදු වුණා. ඒ වගේම ද්‍රවිඩ දේශපාලන පක්ෂ සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සඳහා ක්‍රියා කළා. දකුණෙත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකාවේ මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකාවේ සම සමාජ පක්ෂය ඇතුළු දසදහස් ගණනක ජීවිත දේශපාලන වශයෙන් විනාශ කිරීම සිදු වුණා. දැන් අපි නැවත මේවා හාර අවුස්සාගෙන ක්‍රියා කිරීමට දේශපාලන පක්ෂ ක්‍රියා කළහොත් නැවත මෙවන් සිදුවීමට උඩගෙඩි ලබා දීමක් හැටියටයි මට නම් ප්‍රකාශ කරන්න තිබෙන්නේ. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ මීට වඩා වගකීමෙන් කල්පනාවෙන් ක්‍රියා කළ යුතු තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයෙන් පිට වූාට පස්සේ එතුමා ඉතා පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී වැඩ කටයුතු කළමනාකාරීත්ව මණ්ඩලයට පවරමින් අපි කුමක් ප්‍රකාශ කළත් එතුමා ප්‍රකාශ කළේ මම දැන් ජනාධිපතිවරයා හැටියට මගේ වැඩ කටයුතු අවසන් කළා. මම රට දෙස බලාගෙන සිටිනවා කියලා. මට තේරෙන්නේ නැහැ මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ තරම් බය මොකද කියලා. අත වශයෙන් දේශපාලන වශයෙන් ඝාතනය කිරීමට තමයි 1994න් පස්සේ බටලන්ද කොමිෂන් සභාව පිහිටෙව්වේ. සම්පූර්ණ දේශපාලන පරිගැනීමේ කොමිෂන් සභා කිහිපයක් පිහිටෙව්වා. ඉන් එකක් බටලන්ද කොමිෂන් සභා වාර්තාව. ඒ නිසා මේ වාර්තාව පිළිගැනීම ගැන ඇත්ත වශයෙන් මම නම් සතුටු වෙනවා. මොකද සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිගත්තා කියන්නේ එහි සටහන් වෙන කරුණු සියල්ලම
පිළිගත්තා කියන එකයි. ඉතින් ඒ නිසා මේ ගැන මම හිතනවා මීට වඩා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. මේ යුගයේ මට හොඳට මතකයි. මොකද උදාහරණයක් හැටියට 1987 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ තරුණයෙකු ලෙස මට මතකයි මම කොළඹින් පිටත් වුණොත් අවම වශයෙන් මෘතදේහ 10කට 15කටවත් වැඳ නමස්කාර කළා තමයි ගාල්ලට ළඟා වෙන්නේ. උදාහරණයක් හිට ගත්තාම සමහර අවස්ථාවල බෙල්ල කපලා කූටුවේ ගහලා තියෙන දේහ වලට මම වැඳලා තියෙනවා. අත් දෙක විතරක් වැටේල්ලලා තියෙන දේහ වලට මම වැඳලා තියෙනවා. හිස නොමැතිව කඳට පමණක් මම ගෞරව කරලා තිබෙනවා. මට සහභාගී වූ අවමගුල් උත්සව සංඛ්‍යාව විශාල ප්‍රමාණයක්. මොකද ඒ කාලේ කවුරුවත් අවමගුල් උත්සව වලට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි ඒ නිසාම මගේ දිස්ත්‍රික්කයේ ගත්තත් උදාහරණයක් හැටියට ජීවීඑස් සිල්වා මැතිතුමා සිල් අරගෙන එනකොට සිල් පවාරණය කරන එතුමාට වෙඩි තියලා ඉමදුවේදී මරා දැම්මා. මට මතකයි දකුණේ ප්‍රධාන ඇමති එම්.එස්. සමරසිරි මැතිතුමාට වෙඩි නොවදින රත සියලුම මහ ඇමතිවරුන්ට දීලා තිබුණා. එතුමාගේ භාර්යාවට වෙඩි තබා ඝාතනය කරනවා මට මතකයි. රංජිත් කුමාරගේ පළාත් සභා මන්ත්‍රීවරයාට මට මතකයි වෙඩි තබනවා. මට මතකයි දකුණු පළාත් සභාවේ කිලෝ 100ක පමණ බෝම්බයක් ගාල්ල නගර ශාලාවේදී පුපුරවා හරිනවා. මට මෙවැනි සිදුවීම් කිව්වොතින් හෙට එළි වෙනකන් මේවා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මම කනගාටු වෙනවා මෙවැනි ප්‍රකාශ නැවත මතක් කිරීමට සිදුවීම ගැන. මෙය නතර කර ගැනීම සියලු දේශපාලන පක්ෂ වලට වැදගත්. එසේ නොමැතිනම් අපි නැවත කුලල් කාගත් ජාතියක් හැටියට විනාශ වෙන ජාතියක් හැටියට අපි එකිනෙකාට ඇඟිලි දික් කරගනිමින් ක්‍රියා කිරීමට තමයි සිදුවන්නේ. ඒ නිසා මම ප්‍රථම සාකච්ඡාවේදී මීට වඩා කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. යමෙක් අපි බලමු මේ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග කුමක්ද කියලා. විශේෂයෙන් කොමිෂන් සභා වාර්තාව අනුව එහි සටහන් වෙන කරුණු අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කිසිදු චෝදනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඔහුට තිබුණු එකම ප්‍රශ්නය වූයේ නිවාස ලබා දීම. නිවාස ශ්‍රී ලංකාව පුරා මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය ආයතන එසේ නොමැතිනම් පෞද්ගලික ආයතන හදිසි නීති යටතේ සහ ඇඳිරි නීති යටතේ අත්පත් කර ගැනීම සිදු වුණු බව මේ අවස්ථාවේදී සිහිපත් කිරීමට කැමැතියි. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි මේ ආරම්භ වූ එදා මේ කැරලි කෝලාහල හේතු කොටගෙන ඉතාමත් ම්ලේච්ඡ ලෙස මට මතකයි එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා හර්ෂ අබේවර්ධන මැතිතුමා වැල්ලවත්තේ WL සිල්වා මාවතේ බයිසිකල් කඩක හන්දිය ළඟදී වෙඩි තබා මරා දමනවා. මට මතකයි එතුමාව රැගෙන ගියාම කොළඹ රෝහලට. කොළඹ රෝහලේ ට්‍රොලියේ ඉන්න හර්ෂ අබේවර්ධන මහතා ශෛල කර්මය සඳහා පැය කිහිපයක් යනතුරු ඇතුළට නොගැනීමට තුණ්ඩු වලින් පාලනය කරන අවස්ථාව මට මතකයි. මට මතකයි පසුව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර නන්දලාල් ප්‍රනාන්දු මහතා කොළඹ කිරුළපන අනුල පාරේදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කරපු අවස්ථාවේ එතුමාව රැගෙන ආවහම කොළඹ මහ රෝහලට මම ඒ ස්ථානයේ සිටගෙන ඉන්නවා. ශෛල කර්මය සඳහා නොගැනීමට රෝහල තුල තිබුණු බලපෑම මට මතකයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරපු අධ්‍යාපන සේවා ලයනල් ජයතිලක ඇමතිතුමා මේ රටේ දරුවන්ට නිල ඇඳුම් බෙදා දීමේ ප්‍රථම උත්සවයේදී කතාව කළ ලයනල් ජයතිලක මැතිතුමා මරා දමනවා මට මතකයි. ඒ වගේම අපේ පක්ෂයේ ප්‍රධානීන් විශාල පිරිසක් ඝාතනය කරනවා මට මතකයි. අපේ පක්ෂයේ 2000කට ආසන්න පිරිසක් ඝාතනය කරලා තිබෙනවා. අනිත් දේශපාලන පක්ෂවලත් විශාල පිරිසක් ඝාතනය කරලා තිබෙනවා. එහෙනම් මේ ඝාතන ඉතිහාසය අපි මතු කිරීමෙන් සිදු කරගන්නේ නැවත වෛරය, ක්‍රෝධය සහ මතු කිරීමත්
අපි අතර නැවත ශ්‍රී ලාංකික සමාජයේ පහළට ඇද දැමීමක් කියන එකයි මේ අවස්ථාවේදී මතක් කරන්න තිබෙන්නේ. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ මෙවන් තත්වයක් මේ සමාජයේ නැවත ආදර්ශයක් නොවේවා, මෙවන් කටයුතු නැවත ආදර්ශයක් වීම සඳහා ක්‍රියා නොකිරීවා කියන එකයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාර්ථනාව කියලා මතක් කරන්න කැමතියි.